මේ බටේ යාළුවා එනවා. මම දැක්කා. අර මං කිව්ව එක කියමුද? ආයි නෑ 1 2 3යි. සබ්ස්ක්‍රයිබ් කරන්න. චුට්ටා ස්ටුඩියෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් එතකොට උඹ කියන්නේ ගෙදර හොල්මන් ඉන්නවා කියලාද? ඔව් යාළුවා ඒ ගෙදර හොල්මන් ඉන්නවා. අපේ කිරියාපොච්චි S2ටම දැකලා තියෙනවා. දැන් කවුද ඔය කිරියාපොච්චි කියන්නේ? ඌ හොල්මනක්ද? අබේ මේ අපේ කිරියාපොච්චිට අනම්මනම් කියන නවත්තනවා. හරි ඉතින් අපි ඌ හොල්මනක්ද කියලා. නෑ අප්පා. දැන් අපේ මේ කිරිකෑ මුත්ත ඉන්නානේ. එතකොට ඒ කිරිකෑ මුත්තගේ සිංහිචි පුතාගේ ගොබුන්ටි කිහිච්චි නගම් බැදලා ඉන්නේ අපේ කිරියාපොච්චි. මොකද්ද බං මේ කිව්ව කුණු හර්පේ? හරි වැඩි කතා ඕනේ. හෙට අපි යනවා ඒ හොල්මන් ගෙදර බලන්න. අනේ මේ මට නම් බෑ ඔය හොල්මන් ගුහාස්සේ රින්ගන්න යන්න. මූ මාර බයගුල්ලෙක්නේ. අපි වෙන ගමනක් යවන්කෝ. ඔහේ හොල්මන් ගුහාස්සේ යන්න බෑ අරෝ කිව්වා වගේ. ඒ පාර උඹත් බයයිද? නෑ මම නම් බය නෑ. මන්නම් කියන්නේ එච්චර දුර යන්න ඕනේ නෑනේ නේ. යන්න ඕනේ නෑ නෙමෙයි. අනිවාර්යෙන් අපි හෙට යනවා. හරි මාඩින් යාළුවා. අපි දැන් හෙට කීයට යන්නේ? හොල්මන් බලන්න ඕන නම් ඉතින් හෙට රැයට තමයි යන්න වෙන්නේ. රැයට යන්න බෑ යාළුවා. ඇත්ත තමයි ඉතින් රැයට නම් යන්න බෑ මට. ඔව් අපි දවල්ට යන්න. හොල්මන් කියලා දෙයක් නෑ බං. බල නිකන් බොරුවට බය වෙලා තියෙන්නේ. හෙට දැන් ඔය හොල්මන් ගෙදරට යන්න මට දැන් හරියට පාර කියනවා. මෙති එකෙක් ඉන්නවනේ වරෙල්ල නැත්තම් නිකන් ඉඳහල්ලා. අඩෝ මාටින් යාළුවා මේ ගමන යන්නම ඕනද? අයියෝ දැන් කී පාරක් නම් කිව්වද? අනිවාර්යෙන් අද රැට යනවා. මායි කවඩියයි බට්ටයි යනවා. ඔව් මම නම් යනවා. උඹලා දෙන්නේ නැවනම් වරෙල්ල නැත්තම් නිකන් ඉඳහල්ලා. උඹලා තුන්දෙනා කණින් යුවේ කියලා අපි දෙන්නට හොඳටම බණි. අපිත් එන්න. අඩෝ මට නම් බෑ තුලට යන්න. අයෝ මටත් බෑ. අය වෙන්න එපා බං හොල්මන් කියලා යන්නේ. ඕනනම් මං තනියෙන් ගිහින් පෙන්නන්න. අන්න එපානේ. ඔබට පුළුවන් ඒ තනියෙන් ඔය තුලට යන්න. අනෝ තමයි යකෝ. අර මේ අරුට තනියෙන් යන්න දෙන්න බෑනේ අපිත් යමයි ඉතින්. හරි අපිත් යමුකෝ. අරුවා දු අම්මෝ හොල්මනක් අයිලාගේ හැප්පුණා. මේ මම සුප්ප කතා කරේ. මගුලක් කරනවාද ඔය පිටිපස්සෙන් ඇවිල්ලා? මේ යාළුවා මේ බංගලාව ඇතුළට යන්න ඕනෙමද? නැතුව මේ අන්න අර යනවනේ අපිත් යන්නක් ගාලා. ඊටන් අරුන් දෙන්න බංගලාව ඇතුළට යන්නේ. ඉතින් අපි ඩක් ගාලා යනවා. ආටියෝ පොඩ්ඩක් ඉඳපන් අපි යනකම්. මම ගෙදර යනවාද? නෑ අරුන් ටික බහුවත් යන්න ඕන ඇතුළට. මං එනකන් ඕම ඉන්න. අනේ යාළුවා ගෙදර යමුකෝ. ඕම ආපු වෙලා ඉඳන් අඬන්නේ. මට බයයි. අඩෝ මොකද්ද ආපු සද්දේ? ජනේලයක් වුණා නේද? මේ මාටියා. දු අම්මෝ හොල්මනක්. නෑ මේ කවඩියා. ඒ කවඩියා මොකද්ද ජනේලිය බින්දින සද්දයක් ආවනේ. යන්න බෑ කියද්දි අපි මේකට එක්කන් ආවා. දැන් දාංගු. අඩෝ කෝ කණ්ඩුල. මොකම බයර? අඩෝ මේකේ පුත්මන් ඉන්නවද කොහෙ? හොල්මන් කියලා දෙයක් තියෙනවා. අපි ගෙදර යමුකෝ. අපි දෙම්ම යන් ගෙදර. කොහේ යන්නද හදන්නේ බු? අනේ බුදු හොල්මන් අයියා අපිට මොනවත් කරන්න එපා. අනේ අපි මොනවත් කරන්න එපා. අපිට යන්න දෙන්නකෝ. කොහේ යන්නද? මේ බංගලාවට ආපු එකෙක්වත් ආයි පණ පිටින් ගෙදර ගිහිල්ලා නෑ. අනේ අපිට එහෙම කරන්න එපා බුදු හොල්මන් අයියේ.